ඉතින් යාළුවනේ කොහොමද ඔයගොල්ලොන්ට ඉතින් ඔන්න ඩිලිවරි බ්‍රෝ ඔයගොල්ලොන්ට ආයෙත් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් මම අද ඔයගොල්ලොන්ට පෙන්වන්න යන්නේ යාළුවනේ සයිපස් වල ලරණකා සිටි එක. ඒ කියන්නේ ලරණකා වල ඩවුන් ටවුන් එක. ඇතුලේ පොඩි රවුමක් යන වීඩියෝ එකක් තමයි ඔයගොල්ලොන්ට අරගෙන එන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දිගටම බලන්න වීඩියෝ එක දිග වෙයි. මොකද ස්කිප් කරන්න නැතුව බලන්න. සයිපස් ලරණකාවල කොහොමද ලස්සන කියලා. ඉතින් ටවුන් එක ඔයගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි. ඉතින් සයිපස් මම හිතන්නේ සයිපස් එන්න ඉන්න අය ගොඩක් ඉතින් ඇවිල්ලා ඒවා බලන්න ඕන. ඉතින් මොනවාද ඇවිදලා බලලා නේද සයිපස් වල සුන්දරත්වය. ඉතින් ඔයාලට ඔය ඉඳන් සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඩිලිවරි බ්‍රෝ YouTube channel එක මම මතක් කරනවා subscribe කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඔයගොල්ලෝ ගාවටම ඔයගොල්ලොන්ට වීඩියෝ එක හම්බ වෙනවා යාළුවනේ. ඉතින් එහෙනම් අපි ඉස්සරහට යමු. අපි යමු වීඩියෝ එකට. යාළුවනේ බීච් සයිඩ් එක වෙනම තියෙනවා. මම ඔයගොල්ලොන්ට බීච් සයිඩ් එකේ පොඩ වීඩියෝ එකක් අරන් ඉන්නවා. සෝරි. ඉතින් බලමු ඉතින් ඉස්සරහට. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. ඊයේනම් සීතල පොඩ්ඩක් මේකට තිබුණා. අද ඉතින් සීතල ටිකක් අඩුයි. යාළුවනේ ඒක ඉතින් බීච් සයිඩ් එකේ ඉඳන් එනකොට තියෙන්නේ ඉතින් බලන්න එක එක කඩ වර්ග තියෙනවා. ඔයාලට ඇවිල්ලා ඉතින් සවුමක් දාන්න පුළුවන්. බලන්න තැන් ගොඩක් දැන් තියෙනවා. මොනේ ඒ වගේම ඉතින් කෑම කනවා නම් ගොඩක් කෑම ಜಾති තියෙනවා යාළුවනේ. ඔයගොල්ලන්ට සයිපස් වල ගිහින් කාලා බලන්න. ඉතින් මේ අත්දැකීම් ගන්න ඕන. ඉතින් අනිවාර්යෙන් කියන්නේ අපි තාප්පු නැති දේවල් කන්න ඕන යාළුවනේ. ඉතින් ලංකාවේ වුණාමයි තාප්පු නැති දේවල් කනවනේ යාළුවනේ. ඉතින් මේ ඇවිල්ලත් ඔයගොල්ලෝ කන්නේ ඉතින් මේ වෙලාව. ඔයගොල්ලන්ට ගොඩක් එක්ස්පීරියන්ස් ගන්න ඕන යාළුවනේ. පාරෙන් එහා පැත්තට කනවත් මේ වගේ ඉන්න පැත්තට යා. කොහොමද යාළුවනේ view එක බලන්න ලස්සනයි නේද? ආච්චි කෙනෙක් යනවා බර උස්සගෙන. ඉතින් මේ මියුසික් යාළුවගේ ඉතින් එක එක සීන් දිනනවා මේ යන් දිගටම. ඔයගොල්ලන්ට අර ඈතින් පේනවනේ යාළුවනේ යන්න අර. ඒ තමයි ලාසරස් පල්ලිය. ඉතින් ඔයගොල්ලෝ කතෝලික අය නම් ඉතින් ගොඩක් දන්නවා ලාසරස් තුමා ගැන. ඉතින් මම ලාසරස් පල්ලිය වීඩියෝකුත් ඔයගොල්ලන්ට අරන් එන්න. අනිවාර්යෙන් ඩෙලිවරි බ්‍රෝ YouTube channel එකට ඔයගොල්ලෝ subscribe කරලා තියන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඉතින් යාළුවනේ පල්ලිය පැත්තෙන් මේ පැත්තට යන් අපි ඉස්සල්ලා මේ පැත්තට ගිහින් යමු ඈ. ඇවිදින්න දැන් ගොඩක් තියෙනවානේ. ඒ නිසා මේ පැත්තට ගිහිල්ලා රවුමෙන් යමු පල්ලිය පැත්තට. මේ පැත්ත ටිකක් බලාගෙන. ඉතින් මේගොල්ලොන්ගේ ඉතින් මේ හරිය ගොඩක් හොටෙල්ස් තියෙනවා. එතකොට කෑම කඩ තියෙනවා. ඒ දේවල් තමයි තියෙන්නේ ඉතින්.
ගොඩක්ම ඉතින් ගොඩක් කෑමට තමයි ඉතින් මුල් තැනක් දෙන්න යාළුවනේ. කෑම වර්ග තියෙනවා ඉතින් නොයෙක් කෑම වර්ග තියෙනවා. ඉතින් ඒකෙන් භාගයක්වත් කාලා නැහැ යාළුවනේ. කාලා තියෙනවා ඉතින් මේ කෑම වර්ග කීකේවා ඉතින් අව කන්න දේවල් ගොඩක් තියෙනවා යාළුවනේ. ඉතින් ඒවත් අපි ඉස්සරහට ඉතින් කියන්නේ මේමයි ඉතින් පඩි අරගෙන පොඩි රවුමක් දාලා යාළුවනේ. ඉතින් අපි වැඩනේ කරන්නේ ආපුවම වැඩ. ඉතින් මනුස්සයෙක්ට නිදහසක් තියෙන්නත් ඕන යාළුවනේ. ඉතින් තමන් ආස දෙයක් කාලා ඔයාලි රවුමක් හැදිදලා නේද? මොන කරන්නේ ඉතින් නිදහසක් තියෙන්නත් ඕන. ඉතින් ඒකයි මම කියන්නේ ඕගොල්ලන්ට. කන්න කියන්නේ කැමති දේවල් අරගෙන කන්න ඉතින් පොඩි ගාණක් වියදම් කරලා ඇවිදින්න දැන් තියෙනවා. කියන්නේ අයිස් බලන්න යන්න. එතකොට මෙහි කියපු නැති තැන්වලගේ ඔය චර්ච් එක පල්ලි තියෙනවා. ඒව බලන්න යන්න. ඉතින් ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් ඉතින් යාළුවනේ. බාරේ ඒ ඕගොල්ලෝ කරන්න. ඔයාලට සරාට යන්න පුළුවන් වෙයි. යාළුවනේ අපි ඉස්සෙල්ලා ගියේ ලාසරස් පල්ලියේ මේ අර තියන්නේ අර ඇතින් තියෙන යාළුවනේ ලාසරස් පල්ලියේ. ඉතින් මම ලාසරස් පල්ලියට යන වීඩියෝත් ඔයගොල්ලන්ට අරන් ඉන්නම්. ඉතින් ඉස්සරහට ගිහලා බලමු. මේ පැත්තෙන් ගියා දැන් මේ රවුමක් දාලා තමයි මම ආවේ. පැත්තරත් මේ පැත්තෙන් ගිහින් එහා පැත්තෙන් යන්න පුළුවන් නම් හොඳයි අපිටනේ. බලමු. මේ පැත්තෙන් අපේ පැත්තෙන් එමු. එතකොට අවුලක් නැහැ. යාළුවනේ බලන්න ඉතින් මේගොල්ලෝ නිමවුත් දවසේ කනවා ඉතින් එළියට වාඩි වෙලා උපයි තත්තේ යාළුවනේ මේ පැත්තෙන් ගියා ඉතින් Yang ඕගොල්ලෝ ඉතින් තාම හදනවා නෑ කියන්නේ. කියනවා සත්‍යපත් දැනෙනවා ඉතින්. තාම හදාගෙන යන තැන කියනවා. යාළුවනේ ඊයේ දවසේම සීදලා තිබ්බා. දැන් අද බලන්න අද දවසේම දැන් ඔන්න අවුව ඒගොල්ලන්ට පේන්නේ නැතිනේ. ඊයේ දේශගුණේ හාත්පසින්ම එදස්. ඉතින් අද දැන් අවුව එක රැට ඉතින් සීතලයි. හැමෝටම බක්කා කියපුවම ගොඩක් කියනවා මේ ඔක්කොම වෙනන් ඩවුන් ටවුන් එක. මේ රවුමක් කියන්නේ ඩවුන් ටවුන් එකේ ඉතින් ධර්ණයක් කියපුවම ඉතින් ඒරියා එක ලොකුයි.
යාළුවනේ කළු කරලක් තියෙනවා ඉතින් වහිද දන්නෙත් නෑ අල්පල් නැතිකුණාට පැත්තර මැන්නොත් ඔහයට කකුවනේ මේ යන්නේ දැන් මං ඉස්සෙල්ලා එහා පැත්තේ පාරෙන් ගියේ දැන් මේ යන්නේ රාසල්ස් පල්ලි එහා පැත්තේ කියන්නේ ඉස්සත් පාරේ ඉන්දියා දැන් අපි බීච් එක පැත්තේ අයිනේ පාරේ ඉතින් යාළුවනේ මේ තියෙන්නේ බීච් එක අයිනේ ඉතින් එහා පැත්තේ ඕගොල්ලොන්ට පේනවා ඒ තමයි කිරිබෝදිස් බීච් එක ඉතින් මම ඕගොල්ලොන්ට ඉස්සරහට බීච් එකේ වීඩියෝ එකක් අරන් එන්නම් දැන් මේ පැත්ත මේ පොඩ්ඩක් ගමු අපි මම බීච් එකේ වීඩියෝ එකක් අරන් එනවා ඉස්සරහට He says you're pretending. යාළුවනේ මේ කඩවල් එහෙම දාලා තියෙනවා මේ අයිනෙටම තියෙන ඉතින් කෑම කඩ ඕගොල්ලොන්ට ඇවිල්ලා ඉතින් ඕනෙකින් කන්න පුළුවන් ඒගොල්ලෝ ගණන් එක්ක දාලා තියෙනවා ඉතින් ඉස්සරහට යන් ඉතින් ස්කිප් කරන්න එපා බලන්න අවුවත් එක්ක පැහැදිලියට පේනවා ඉතින් ගොඩක් අද සෙනසුරාදා නිමාවට දවසේ කය ගොඩක් ඉතින් මේගොල්ලෝ මේ ඒවා තමයි කන්නේ කියන්නේ කඩවල් වලට ඇවිල්ලා කාලා ඉතින් එන්ජොයි කරලා ඉතින් යනවා යාළුවනේ ඉතින් එකයි මේගොල්ලෝගේ දුන්නෝද දවස් කියන්නේ ගොඩක් එන්ජොයි දවස් මෙනුනේ වෙනවනේ කඩවල් වල කියන්නේ කෑම වල ගානක් එක්ක ඒක දාලා තියෙනවා මම බීච් එකේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම් ඉස්සරහට අනිවාර්යෙන් ඉතින් ඩෙලිවරි වල සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ ඉස්සරහට ගොඩක් සයිපර්ස් වල වීඩියෝස් මම අරන් එනවා අනිවාර්යෙන් අර ඈතින් පේන්නේ යාළුවනේ අපි තියෙන බීච් එක මෙතන තියෙනවා KFC එක එතකොට ඒ කියන්නේ අයිනෙම තමයි තියෙන්නේ KFC එතකොට ෆ්‍රයිඩේ ඒවා තියෙන ඉතින් පාර අයිනෙම කෑම කට්ටිය දාලා තියෙනවා ඉතින් ප්‍රයිස් එක ඕගොල්ලොන්ට දාලා තියෙනවා මොනලාවක් කන්න පුළුවන් ඇවිල්ලා දැන් මටත් මේවා දැකලා මේ සුවදත් එක්ක බඩගින්න ටිකක් වැඩි වෙලා තියෙන්නේ මොකද කරන්නේ කනවද කියලා තාම බඩ කියනවා කොහෙන්දෝ කන්නේ කියලාද ඉතින් කොහෙන් හරි කන්න ඕන ඉතින් බලමු මැක්ඩොනල්ඩ් එකක් තියෙනවා අයිනේ ඉතින් මම ඔයගොල්ලෝ කිව්වනේ මම මැක්ඩොනල්ඩ් එකේ වැඩ කරන්න කියලා ඉතින් ගොඩක් හොටෙල්ස් තියෙනවා ඒ වගේ එක ඒවා තියෙනවා ඉතින් මේ
ඉතින් යාළුවනේ මේ තමයි ලරණකා ඩවුන් ටවුන් එක. ඉතින් ඉස්සරහට යන් අපි මෙතනින් යාළුවනේ කානිවල් එක තිබ්බේ මේ හරිය තමයි. මේ හදනේවත් තියෙනවා බිල්ඩින්. පාර්ට්නර්. කියන්නේ එක එක මේන්ටේනන්ස් තියෙනවා. මෙතන අර කානිවල් එක දා මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් අරන් ආවා. ඒක තාම ඕපන් වෙලා තියෙනවා. ඉතින් ලස්සනට මේගොල්ලෝ බලන්න එළිය කෑම කන කොට හදලා තියෙනවා ලස්සනට. බලන්න යාළුවනේ සයිප්‍රස් සහස කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ තියෙන්නේ හොටෙල් ටිකක් නෙමෙයි. කොච්චර ලොකුද කියලා යාළුවනේ. දැන් ලොකු. ඉතින් මෙතන ඉඳන් දැස්තාම පෙරෝලක්ම තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා අර පැත්තට යන්නේ. ගන්න දැන් ගොඩක් තියෙනවා ඉතින්. ඇවිදින්නාම පාරවල්ම ගියස් තියෙනවාද යාළුවනේ. ඉතින් මේ ඉන්නේ අර යාළුවා. එදා ඔයගොල්ලන්ට හම්බුනේ එයා තමයි. ඉතින් මේ හරිය හොටෙල්ස් තියෙන්නේ මේ හරිය තමයි. තියාගෙන ඕලොන් උඩ පේන ඇති මේ උඩ තියෙන්නේ. හොටෙල්ම තමයි ඉන්නේ මේ ලයින් එකේ ඉන්නේ. පීට්සා හට් එකත් ළඟම තියෙනවා. ඉතින් පීට්සා හට් එකේ ඉතින් කන්න තියෙන තැන් එළියේ වාඩි වෙලා
යාළුවනේ මේ හරියට හුලන් ටිකක් වැඩි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ලස්සනට අහස තියෙනවා. ඉතින් සන්හෝල් හොටෙල් එකේ උස බලන්න යාළුවනේ. පේනවනේ උස. මම මේක ගාව ඉන්නේ. යාළුවනේ ඉතින් ඔය තමයි සයිපස් ලරණකාවල ඩවුන් ටවුන් එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න ඇති කියලා. එහෙනම් අපි නැවත හමු වෙමු ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් මම ආයෙ ඔයගොල්ලන්ට මතක් කරනවා ඉතින් ඩෙලිවරි ප්‍රෝ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඔයගොල්ලෝගේ comments තියෙනවා නම් ඒවා දාන්න. ඉතින් එහෙනම් good luck හැමෝටම.